බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. ඊළඟට අපි තෝරගන්න ගීතය ඉතාමත් රසබර ගීතයක්. මේ ගීතය අපි සියලු දෙනා හොඳින් අහලා තියෙන ගීතයක්. මම හිතනවා මේ ගීතය පෙළ ගීත සාහිත්‍යයේ මව්ගුණ ගැන කියන ඉහළම ගීතය කියලා. ඒ තමයි දවසක් පැල නැති හේනේ ගීතය. මේ ගීතයේ ගීපද රචකයා රම්පණ්ඩා සෙනවිරත්නය. මේ ගීතය ගායනා කරලා ලබන්නේ අපහෙළ සංගීත කරලියේ මధుර මනෝහර ගී හඬ අමරණීය ගී හඬ විශාරද ගුණදාස කපුගේ. ඒ වගේම මේ දවසක් පැල නැති හේනේ ගීතය ගැන රසබර කතාවක් යෙදලා තියෙනවා. දවසක් පැල නැති හේනේ ගීතය ලියවෙන්නේ වැව්බැලි රාජ්‍ය විල්බැලි දනව්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හද්ද පිටිසර ඔහුගේම භාෂාවෙන් කියනවා නම් අමුම අමු ගැමියෙකුගේ පෑන්තුඩකි. ඒ වෙන කවුරුවත් නෙවෙයි. රම්පණ්ඩා සෙනවිරත්නය. මේ ගීතයේ පළමු පද පෙළ අපට ඇසෙනකොටම අපේ හදවතට නැගෙන්නේ ඉතාමත් වේදනීය කතාවක්. අපි පළමු පද පෙළ මෙසේ අහමු. දවසක් පැල නැති හේනේ අකාල මහ වෙහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ. මේක අපිට ඇහෙනකොට අපිට හිතට නැගින්නේ දවසක් පැලක් නැති හේනක අකාල මහ වැස්සක් ඇද හැලෙන වෙලාවක තමන්ගේ පුංචි පුතා බේර ගන්නට මේ ආදරණීය අම්මා මේ වැස්සෙන් නොතෙමි තමන්ගේ පුතා බේර ගන්නට තුරුලේ හංගගෙන වැස්ස නිමා වෙන තෙමන කතාවක්. හැබැයි රම්පණ්ඩා සෙනවිරත්නය මෙතන කියන්නේ ඒ කතාව නෙවෙයි. ඔහු කියන්නේ දවසක් පැල නැති හේන කියලා තම ස්වාමි පුරුෂයා නැති නිවස. තමන්ගේ සිකිති පුංචි පුතාට තාත්තා නැති නිවස. හදිස්සියකට වහලෙට පොල්ලත්තක් බැඳ ගන්නට පිරිමි දෑතක් නැති නිවස. ඒක තමයි රම්පණ්ඩා සෙනවිරත්නයන් කියන්නේ. තුරුලේ හංගාගෙන මා ඔබ දෙමුණා අම්මේ. මේ අම්මා දෙවෙන්නේ දිලිඳුකමෙන් දුප්පත්කමෙන්. ඒ වගේම පුතාට ඒ වගේම අම්මාට එහෙම නැත්නම් බිරිඳට නිසි රැකවරණයක් නැහැ. දිලිඳුකම වෙලාගෙන මේ පවුල ඒ මේ අම්මා තමන්ගේ පුතා රකින්නවා පායනතුරු ඉටි පියවර හිටියා වාගේ. මේ අකාල වැස්ස බැහැලා පායනකම්ම අම්මා ඉන්න මේ අකාල වැස්ස. ඒ කියන්නේ තමන්ගේ පුතා තාරුණ්‍යයට පය තබලා වියතෙක් බුද්ධිමතෙක් උගතෙක් ඒ වගේම රටට දැයට වැඩ ඇති පුද්ගලෙක් වෙනකම්ම මේ අම්මා මේ දුප්පත්කම දිලිඳුකම කියන වැස්සෙන් තමන්ගේ පුතා බේරගෙන රැක්කා. කොහොමද අම්මා කෙනෙක් ගියාද? මම හිතනවා මෙතන ඉන්න කට්ටියට තමන්ගේ අම්මා දැක්කා කියලා. සමහරක් විට මෙතන ඇති මව්වරු නැති දරුවන් මෙතන ඇති. හැබැයි මේ අම්මා අර දිලිඳුකමෙන් දුප්පත්කමෙන් තමන්ගේ පුතා බේරගත්තා. තාරුණ්‍යයට පය තබනවා. තාරුණ්‍යයට පය තබනකොට ඕනම කෙනෙක් නිසි කාල වයස ආකල ආවා විවාහ කටයුතු කරගන්න. ඉතින් මේ පුතා විවාහ ජීවිතයට පය තබනවා. ඊට පස්සේ මොහු තවත් වැස්සකට තෙමෙනවා. ඒක රම්පණ්ඩා සෙනවිරත්නයන් තමත් අපූර්වට කියනවා. නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණුදා පිරිනකගේ සිනෙහි ගියා යෝධයලි නැති. ඔබට හිතෙනවා ඇති නුවර වීදි යට කරගෙන කොහොමද? මේ කතා කරන්නේ රජරටපුරේ වැව්බැලි රාජ්‍ය අනුරාධපුර දිස්ත්‍රික්කයේ විල්බැලි දනව්ව ගැන තමයි කතා කරන්නේ.
එතකොට නුවර වීදියක් යට කරගෙන ඉන්නේ කොහොමද? ඒකත් මම කියනවා. නුවර වීදිය කියලා මෙතන කියන්නේ නුවර කලාව. නුවර කලාවේ කියලා හඳුන්වන්නේ නුවර වැව, කලා වැව, පදවිය වැව. වැව් තුනේ එකතුව නුවර කලාවිය රජ රට පුරවරය. ඒක නිසායි මෙතන කියන්නේ. නුවර වීදි යට කරගෙන නින්දා වෙයි වැగిරුණා පිරිඳකගේ සිනෙහි ගියා යෝධයලේ නැන්නේ. මේ නුවර වීදි යට කරගෙන නින්දා වෙයි වැగిරෙන්න හේතුව තමයි මේ තරුණයා එහෙම නැත්නම් මේ ස්වාමි පුරුෂයා දාලා මේ පිරිඳ යනවා. ඒ ගියාට පස්සේ සමාජයේ තුලින් එල්ල වෙන නින්දා වැස්සට තමයි මොහු දෙන්නේ. යෝධයල ගැන පොඩ්ඩක් කියන්න. යෝධයල ගලන්නේ පහළ භූමියක සිට ඉහළ භූමියට. මේකේ කියනවා යෝධයල සැතකුමකට අඟලයි ගලන්නේ කියලා අපි අහලා තියෙනවා. මේ පිරිඳකගේ සෙනෙහ ගියේ තියෙන්නේ ඒ යෝධයලේ දැන් මේ පිරිඳ දාලා කියලා ඉවරයි. ඒ වෙලාවේ ඒ තරුණයාට වෙන මෙහෙම හැඟීමක් දැනෙනවා. ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට. අවසානයේ අම්මගේ සුවඳ ආදරේ පමණයි අපිට හැම වෙලේම දැනෙන්නේ. කිසිදාක තමන්ගේ අම්මා තම දරුවන් තනිකර අතහැර දාලා යන්නේ නැහැ. ඒක මෙතනින් මනා ලෙස ඔබට කියනවා ඔබේ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ කියලා. ඊළඟ දෙක කතාවේ තමයි අතන කතාව. ඊට පස්සේ නින්දා වැස්සෙන දෙවෙන මොහු නුවර කලාවිය රජ රට පුරවරය රවුපති රාජ්‍ය විල්පති දනව්ව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හත් පිටිසරගම සියල්ල අතහැර එනවා කොළඹට. මේ එන්නේ අධිනීතිඥ රම්පණ්ඩා සෙනවිරත්න නමින්. මොහු කොළඹට ඇවිල්ලා අධිනීතිඥවරයෙක් ලෙස තමන්ගේ වෘත්තිය තුල රැකියාවේ යෙදෙනවා. මේ වෙලාවේ ඔහුට දැනෙනවා තවත් වැස්සකට මම දෙමින්ඩයි යන්නේ. මොකද අපි කතාවට අහලා තියෙනවා ගිනි පෙල්ලෙන් වැටකාපු මිනිහා කලා මැදිරියට බයයි කියලා. ඒ නිසා රම්පණ්ඩා සෙනවිරත්නයට දැනෙනවා තවත් මම වැස්සකට දෙමින්ඩයි යන්නේ කියලා. ඒක ඔහු මෙහෙම කියනවා. කොළඹ ආස කළු කරගෙන මෝදු හුළඟ හඬලනකොට ඔටුන්න බිම දාතුවගෙන එන්නද එක පිළිමේ. කොළඹ ආස කළු කරගෙන යනවා. මෝදු හුළඟ හඬලනවා. තව වැස්සකට මම දැන් දෙමින්ඩයි යන්නේ. එහෙනම් මේ වැස්සෙන් මම බේරෙන්න ඕනේ. ඔටුන්න බිම දාතුවගෙන එන්න දෙක පිළිමේ. ඒ කියන්නේ මොහුගේ තනතුරු පත්ති පට්ටම් වැඩක් නැහැ. යාන වාහන වැඩක් නැහැ. මිල මුදල් වැඩක් නැහැ. මේ සියල්ල අතහැරලා මම දුවගෙන එන්න දෙක පිටේ. ඊට පස්සේ වහනවා. මං එනතුරු ඉදිකට ළඟ ඉන්නවා දාමේ. මේ අම්මා මේ පුතා එනතුරු ඒ නැවතිච්ච තැන ඉදිකට ළඟ ඉන්නවා. නෑ. අම්මා ජීවිතේ අපි සූදානම් ගීතය අහන්න. ඔබේ ගීතය ඇත්තටම සංවේදී ගීතයක්. හොඳයි ඒ ගීතයේ මුල් ගායනය සහ සංගීතය විශාරද විලාස කපුගේ පදරචනයේ රම්පණ්ඩා සෙනවිරත්න. අද දින ඔබට ගයන්නද ආරාධනා කරන්නේ ලාස් ගෝබල් සුරංග සමරුවා. I
සිටියා ඔබ වීදියට කරගෙන දාවෙහිවැගිරුණා දිවිදගගේ සෙනෙහදියා යෝධ කැලේ ඔබේ සෙනෙහස සුවඳ විඳි දැනුණා මට ඔබේ සෙනෙහස සුවඳ විඳි දැනුණා මට කොළඹ අහස කළු කරගෙන මුහුදු තුල ගහඩලනකොට කොටුන්න බිම දාදුවගෙන එන්නද එක පින්නේ මං දුරු දිවිගල ඉන්නවාදම්නේ තුරු දිදිගල ඉන්නවාදන්නේ මං තුරු දිදිගල ඉන්නවාදන්නේ